සතුන් නිපදුන වෙලාවේ අපේ හැමතුරුනේ කිසිම කෙනෙකුට එතුමා වහන්සේ අනිවාර්යයෙන්ම මේ බුදු වෙනවා කියලා කියන්න බෑ. පැහැදිලිවම කිව්ව එකම විද්‍යාව අපේ විද්‍යාව අංගන් සාස්ත්‍රයෙන් මම බය නැතුව කියනවා. සිංහලකම ඇයි අංග ලක්ෂණ විද්‍යාවෙන් කිව්ව මෙතුමා අනිවාර්යෙන් බුදු වෙනවා කියලා කොණ්ඩඤ්ඤ තවුස විසින්. අංග ලක්ෂණ ජ්‍යොතිෂය නෙමෙයි කිව්වේ. හරිද? අපේ විද්‍යාව හැමදේම බුදුහාමුදුරුවෝ ඒ සිද්ධාර්ථ කුමාරයාගේ කේන්දරේ බැලුවානේ. එතකොට ආවනේ මේ බමුණෝ 108ක් මට මතක විදියට. ඒ වෙලාවේ කියනවනේ මේ 5 දෙනෙක් බමුණෝ ඒ අර කොණ්ඩඤ්ඤ කියන බමුණා කියනවලු බුදු වෙනවා කියලා. ඒක අංග ශාස්ත්‍රයෙන්ලු කියන්නේ. අනුචිත සිල්වා තමයි කියන්නේ. ඒකට ඉදිරියෙන් තන මම බය නැතුව කියනවා. ඔබතුමා පුළුවන් නම් ඒ තාර්කය බින්දලා පෙන්නන්න මට. මේ පොඩ්ඩක් මට කරුණා කරලා කතා කරන්න දෙන්න. පැහැදිලිව මම මෙතන සඳහන් කරේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ජ්‍යොතිර්විද්‍යා වෛද්‍ය කියනකොට ඒ තුල පැහැදිලිවම කියලා තිනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රය තමයි දිව ඇස. ඒ වේදනමති පුරුෂයාගේ වේදනමති ඔබතුමා කියන්නේ. මට කතා කරන්න දෙන්නේ නැහැ. වේදනමති පුරුෂයාගේ අදත් ගා ගන්න වගේ හදන්න. මේක හිරු ටීවී නාලිකාවෙන්. එදා වෙන නාලිකාවකනේ ඒ කියන්නේ එකම සෙට් එකද මන්ද මේවට ගෙන්නන්නේ. දිව ඇස දිව්‍ය චක්ෂුෂය වශයෙන් හඳුන්වන්නේ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය. ඊළඟ කරුණ තමයි ඔබ පැහැදිලිව මතක තියාගන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කියලා තියෙනවා කුමන රෝගයකට ගියත් පළමුව ආමාශයටයි ප්‍රතිකාර කරලා ඉන්නේ. මම හිතා ඒක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කියන දෙයක්. ඒක කාටවත් තර්ක කරලා ඒක නෑ කියන්න බෑ. මම හිතා ඕනම සිංහල වෛද්‍යවරයෙක් ගෙනවොත් ඒක කියාවි. ඒ නිසා මේක පැහැදිලිව මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලා කියන්නේ ලේ සුද්ධ කරන්න ඕනේ කියලා. පළවෙනි දේ කියන්නේ එහෙමයි පටන් ගන්න. ඒක තමයි විශේෂම දේ. ඒ වගේමයි පැහැදිලිව මතක තියාගන්න ඕන දැන් ආමාශයගත රෝග කියන එක අද සුලභයි. මේ ගන්න ආහාර නිසා. ඒ ආමාශයගත රෝග කියන එක අද සුලභ දෙයක්. ඔබතුමා ඒකෙන් මට චෝදනාවක් කරේ මගේ යන්ත්‍රයෙන් කවුරුත් හෙලවෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මම යන්ත්‍රයෙන් හෙලවෙන්නේ නැහැ. නෑ ඔබතුමා කිව්වා ඒ කියන්නේ ලංකාවේ කෝටි 2ක් ජනතාවගෙන් කවුරුත් හෙලවෙන්නේ නැති කිව්වා. නමුත් දැන් මම ගෙනලා තියෙනවා දැන් සාක්ෂි මම ඉදිරිපත් කරන්න අවසර දෙන්න. මම දැන් පෙන්නන්න. අපිට ඔබතුමා ගෙනාපු සාක්ෂි ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් තියෙනවා නැතුව නෙමෙයි. නමුත් අපි අර පටිගත කරපු ඔබතුමා කියන්නේ ඔබතුමාගේ විද්‍යාවට අදාළව. ඔබතුමා කතා කරන ඔබතුමා මම ඔබතුමාට තරහක් නෑ අමනාපයක් නෑ. මම ආවේ අත ඔබතුමා සතුට ඔබතුමා එනවා දකිද්දි මම හිතන මාර සතුටක් ආවා. මොකද ඔබතුමා ජ්‍යොතිෂය කරන කෙනෙක් වශයෙන්. ඒක ඔබතුමා ඉන්දියානු ශාස්ත්‍රයට අදාළව ඒ කරුණු පහ පිළිබඳ ඔබතුමා විශේෂ විශ්ලේෂණයක් කරද්දී මම බය නැතුව කියන මේ දේවල් අපේ විද්‍යාවට අදාළව කතා කරන්නේ. ඔබතුමා තරක කරනකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මේක නා ඇත්ත කියනවා නම් මේක දක්ෂතාවය තියෙනවා කට වහගෙන ඉන්න පුළුවන් කියන එකත් අපිට දුරකථන මෙතුන් ඔස්සේ සමහර දෙනෙක්ට ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි අර අවස්ථාවක් ලබා දීලා අපි අවස්ථාවෙන් අවස්ථාවට මලවිගේ මහත්මයා අදහස මලවිගේ මහත්මයාට කියන්න අයිතිය තියෙන්න එපායි. ඔබතුමාගේ අදහස කියන ඔබතුමාට අපි ඕන තරම් අවස්ථා දීලා තියෙනවනේ. අන්න ඒකයි. තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න තමන්ට අවස්ථාවක් දුන්නා මේ අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කරන්න ඕන. මේ කට්ටිය කියලා තිබුණේ වීඩියෝ එක නවත්තලා කතා කරන්න කියලා. ඒ නිසා මම මේක try කරනවා. විද්‍යාකුලපති මහත්මයාටත් ඒ අදහස කියන්න පැහැදිලිවම අයිතිය තියෙනවා. එහෙම තව කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීම අයිතියක් දෙන්න ඕනේ. අපිට සත්‍ය කියන්න බෑ. අපිට පුළුවන් මිනිස්සුන්ට කාරණා කියන්න. තේරුම් ගන්න මිනිස්සු. නේද? හාමුදුරුවන්ගේ පොයින්ට් එක හරි. අපිට ඒක ඇත්තම කියලා කිසිම දෙයක් කියන්න බෑ. තමන් තේරුම් ගන්න විදිය. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. තමන්ගේ හිතන පරාසය අනුව ඒක ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්. පැහැදිලිව මට එක දෙයක් කියන්න ඕන රෝගී සුව වීම කියන එකේ නිර්වචනයේ තියෙන්නේ. නිර්වචනයේ තියෙන්නේ හැබැයි හරි හොඳයි සමා වෙන්න කිව්වා මම ඒ ක්වොලිටි එකට කැමති. හානියක් ලබා දීම විනා රෝගයක් නිට්ටාවට සුව කිරීම නෙවෙයි. ඒක ඉතා පැහැදිලිව කියන්නට ඕන. මොකද මම වෛද්‍ය ශාස්ත්‍රය අදාළ වෘත්තියක නියැලෙන කෙනෙක් විසින් මම මේ කතා කරන්නේ. ඒ නිසා මම ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් අදාළ තියෙනවා. ඒ නිසා මම සෑහෙන කාලයක මේ පිළිබඳව ප්‍රගුණ කරලා තියෙනවා. ඒ නිසා මම මේ දැනුමෙන් කතා කරන්නේ මොකද නැත්නම් වැරදි ආකල්පයක් මිනිස්සුන්ට આવත්. මොකද ඔయిత කලිනුත් එක්තරා පුද්ගලයෙක් හිටියා ගාල්ල ප්‍රදේශයේ පිළිකාව නිට්ටාවට සුව කරනවා කියලා. දැන් යානම් ඉන්නේ මං හිතන්නේ හිරේ. ගාල්ලේ. මේ කාලේ. මොකද ඒ නිසා අපි පැහැදිලිව මතක තියාගන්නට ඕන මේ සමාජයටයි මම මේ දී කියන්නේ. මේ පිළිකාව කියන එක රෝගය අපි කියන කර්ම රෝග කියලා. දැන් කර්ම යම්සික රෝග වලට කර්ම රෝග. දැන් මේ වකුගඩු රෝග, පිළිකාව වගේ රෝග, මානසික ආබාධ, හෘද රෝගී තත්ත්ව වලට කියන කර්ම රෝග කියලා. මේ කර්ම රෝග කියන ඒවාට බුදුන් වහන්සේට තිබුණ පිලෝතික කර්ම කියලා කර්ම 11ක්. දැන් ඔබතුමා කිව්වා මේ බුදුදහම තුනේ සත්හත භව දුකට වේදානන් කියලා කිව්වට ලෝතර බුදුන් වහන්සේ ප්‍රබල රෝග 11කින් පීඩා විඳලා ජීවක වෛද්‍යවරයා හිටියා. ජීවක වෛද්‍යවරයා හිටියා සුව කරන්න. සිත් සිරි දෙන මහ ගුණ මුහුදාන.
ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න මේ නිවන කියන්නේ වෙනින් ඔය ජීවක වෛද්‍යවරු කොහෙද සුවපත් කරලා තියෙන්නේ? කවුද? කොතනද බුදුන් වහන්සේ කොතනද? බුදුන් වහන්සේට- බුදුන් වහන්සේ කායකමත් ඖෂධයක් අරගෙන නැහැ බොරු කියන්නේ. ඔබ බොරුනි මේ පැහැදිලිව මතක පැහැදිලි ගිරිමානන්ද සූත්‍රයේ බුදුන් දේශනා වහන්සේ- කොට එන්න. පැහැදිලි ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන ආනාපාන සතියෙන් තමන් වහන්සේගේ ලෙඩ දුක් කරදර තමන් බොරු කියන්නේ බා. ආයෙත් මැද්දෙන් පැන්න. වහන්සේ විසින් සුවපත් කරගන්නවා කියන මහා කාශ්‍යප හාමුදුරන්ට මේක මේක අහගන්න. බොජ්ජංගේ දේශනා කරන බුදුන් වහන්සේට රෝග තත්ත්වයක් ඇති වුණා ආමාශයකට ඇති රෝග වුණා තත්ත්වයක්. කියන දේ ආමාශයකට පිළිගන්නවා. රෝග හැබැයි ජීවකයන් විසින් ඖෂධ ජීවකයා කරා විසින් කියලා මලකට යම්කිසි ඖෂධ වර්ගයක් ගල්ලා මලයේ සුවඳ ආග්‍රහණය කරන් දීලා සුව කළා තියෙනවා මම හිතනවා ඔබ වහන්සේ දන්නවා ඇති. අපි හැමෝටම එහෙම තියනවද? ඔව්ද නැද්ද ස්වාමීන් වහන්සේ? එහෙම තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ජීවකයා සුව කළා තියෙනවා බුදුන් වහන්සේට දෙන රෝග තත්ත්ව. ඒවා කර්ම රෝග කියලාද ඒවා කියන්නේ? කර්ම රෝග නෙමෙයි ඒවා. අපි ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූල විග්‍රහ කරන කර්ම රෝග වශයෙන්. ඒ කර්ම රෝග කියන එක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් නැහැ කියලා කර්ම රෝගයක් නිට්ටාවට සුව කරන්න පුළුවන් කියලා කවුරු හරි පුද්ගලයෙක් කියනවා නම් නිට්ටාව කියන වචනේ පාවිච්චි කරන්න බෑ මතක තියාගන්න වෛද්‍ය ක්‍රමය අනුව. නිට්ටාව කියන වචනයක් නැහැ එතන. මම අභියෝග කරන ඕනෑම වෛද්‍යවරයෙක් ලංකාව තුල ඉන්නවා. මෙතුමා ගිය ඔබතුමා හොඳ කරන්න බෑ කියන ලෙඩ මොනවද කියන නිට්ටාවටම. ආ? නෑ ඔබතුමා හොඳ කරන්න බෑ කියන මම පුංචි කොටසක් මේ අපේ දර්ශන සහනයක් ලබා දීම පමණයි තියෙන්නේ. සහනයක් ලබා දීම පමණයි. ඔබතුමා නිට්ටාවට සුවපත් කරන්න බෑ කියන ලෙඩ මොනවද කියන්නේ? නිට්ටාවට සුව කරන්න බැරි ලෙඩ රෝග තියෙනවා. ඔබට කියන්න පුළුවන් දවසක් කියන්න පුළුවන්. මම හිතන්නේ මේ ඔබතුමාගේ පිළිකා නිට්ටාවට සුවපත් කරන්න පිළිකාව නිට්ටාවට සුව කරන්න නොහැකි රෝගයක්. පිළිකාවට කරන්නේ සහනයක් ලබා දීම පමණයි. එක්කෝ යම්කිසි කොටසක් ශරීරයෙන් ඉවත් කරලා දානවා. එවැනි තත්ත්වයක් පමණයි. ඒ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට අදාළව. සුව කරන්නට බෑ. මම පැහැදිලිව මම අභියෝග කරන ඕනම කෙනෙකුට. ඔබතුමාට තියනවද සාක්ෂි කරුණු කාරණා? සාක්ෂි තියෙනවා පුතේ. කොහොමද මොනවද තියෙන්නේ? පිළිකාව ඇත්තටම හොඳ කරන්න පුළුවන්ද? මන් නම් දන්නේ නැහැ. මගේ තාත්තත් ලෙඩ වෙලා හිටියා කැන්සර් එකකින්. ඉතින් මං කරා පිටියේ කැන්සර් වෝඩ් එකකින්ම ඇවිදලා තියෙනවා. ඇස් ඉදිරි පිට මිනිස්සු ඕන තරම් මැරුණා. මං නම් කියන්නේ බෙහෙතක් තියෙනවා නම් හොඳයි. ඉදිරිපත් කරන්න ඔබතුමාගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් විද්‍යාකුල මහත්මයා අපිට කාල මෙතන වේලාවක් විශේෂයෙන් ඉගෙන මම අර කියන්නේ මේ මෙතුමාව යන්ත්‍රය සම්බන්ධව එතනදී මම දකින්න ඔක සෙලවීම කියන එක ඇත්තටම මනෝභ්‍රාන්තියක් හැලුසිනේෂන් එකක්. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් මනසින් මේ දේ හිතනවා නම් මායා රෝගී මානසිකත්වයක් තියන අයෙකුට ඒක සෙලවීමේ හැකියාවක් තිබෙනවා.